සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අදත් ලස්සන ගාඩන් එකක් හදාගන්න ඔයාලට උවමනා වෙන වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් දැක්ක ගමන් ඔයාලට තේරෙනවා ඇති මම අද මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ තනකොළ කොහොමද අපේ මිදුලේ ලස්සනට වවා ගන්න කියලා. ඉතින් මගේ නම් අදහස ලස්සන ගාඩන් එක අනිවාර්යයෙන්ම බිමට මේ තනකොළ තියෙන්න ඕනි කියලා තමයි. ඔයාලා හොඳට බලන්න අපි තනි මල් පැලයක් මේ වගේ තනකොළ බිස්සක තිබ්බම ලස්සනට අපිට පේනවා. ඒත් වෙනම් නිකන් සාමාන්‍ය තනකොළ වැවිලා නැති පොළොවක මේ මල් පැලේ තිබ්බම අපිට ඒ මලේ ලස්සනක් ඒ තරම් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මගේ අදහසට ඔයාලා එකඟ වේවි කියලා මං හිතනවා. ඉතින් ඔයාලගේ ගාඩන් එකට මෙන්න මේ තනකොළ එක් කරගන්නත් ආසාවෙන් ඇති. ඉතින් මම අද කතා කරන්නේ කොහොමද අපේ ගාඩන් එකට මේ තනකොළ එකතු කරගන්නේ කියලා. ඇත්තටම මම මේ කියලා දෙන විදියට ඔයාලට ඔයාගේ ගාඩන් එක තනකොළ වලින් පුරව ගන්න මුදලක් නම් වියදම් වෙන්නේ නැහැ. මොකද මම මගේ මිදුල පුරාම මේ තනකොළ වවලා තියෙනවා. ඉතින් කොහෙන්වත් සල්ලි වලට තනකොළ පිඩිලි ගෙනල්ලා එහෙම නෙවෙයි මම මේ තනකොළ වගා කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ තනකොළ වවපු තැනකින් ඔයාලට මෙන්න මේ වගේ මේ පේනව නේද? මෙන්න මේ වගේ තියෙන මේ තනකොළ ටිකක් ගලවගෙන ඇදගෙන එන්න පුළුවන්. මේ ඉතින් අන්නේ වගේ තනකොළ ගෙනල්ලි ඉවරලා ඔයාලට මේ කොම්පෝස්ට් පොර ටිකක් හරි දාපු මතු පිටක පොලවක හරි නිකන් පොලවක හරි මේ මෙන්න මේක පුංචි කෑලි කඩලා මේවා පේනොත් මේ යටි පැත්තේ මේ මුල් ඇදිලා තියෙනවා. ඉතින් පැල වෙන් කරලා වගේ හිටව ගන්න පුළුවන්. ඔයාලා ලොකු මතු මේ ඒ කියන්නේ දුරින් හිටව ගන්න එපා. ඒක තන කිට්ටුවෙන් වගේ හිටව ගන්න. මම ඔයාලට කියන්නම් ඇයි මම එහෙම කියන්නේ කියලා. ඒකට හේතුව තමයි අපි දැන් මේව කඩලා ගොඩාක් දුරින් හිටෙව්වොත් අපිට වතුර දාන්න තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපි එක තැනක හිටවල මේ තනකොළ බෝ කරගත්තොත් අපිට වතුර දාන්න තියෙන අඩු ඉඩ කඩක නිසා ඒක ඔයාලට පහසු වෙනවා. ඉතින් අපි එහෙම හිටව ගන්න තනකොළ ටික දවසක් යනකොට සති 2ක් 3ක් වගේ යනකොට යායට මෙන්න මේ වගේ හැදිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයා තනකොළ හිටවන්න හිතන තැන මේවා උදැල්ලකින් පොඩි පස් පිඩිලි ගලවලා අරගෙන හිටව ගන්න පුළුවන්. අන්න එහෙම හිටවන වෙලාවට ඔයාට පුළුවන් අඩි දෙකේ දුරට වගේ ඒ පුංචි අල්ලක් විතර පස් පිඩිලි අරගෙන හිටවන්න. ඉතින් එහෙම හිටුවම ඔයාට ගොඩක් කල් යන්නේ මාසයක් දෙකක් යනකොට ඒ සම්පූර්ණ ප්‍රදේශයෙන් වැහෙන්න මේ තනකොළ වවා ගන්න පුළුවන්. ඇත්තට මේ තනකොළ වවන්න හරිම පහසුයි. කිසිම පෝරක් එහෙම දාන්න ඕනේ නැහැ. ඒ වගේම වතුර දාන්න ඕනෙත් නැහැ. මුලදි හිටවලා මුල් අල්ල ගන්නකම් විතරයි වතුර දාන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මේ තනකොළ වැවිලා යනවා. ඉතින් මේ තනකොළ වල ඒ කියන්නේ මේ තනකොළ වලට අය වෙන වර්ගයේ තනකොළ වැවෙනවනේ. මේ පේනව නේද? අන්න ඒ වගේ තනකොළ වැවිලා තියෙන වෙලාවට අපිට මේ තනකොළ ගලවලා ඉවත් කරන්න පුළුවන්. වැස්ස දවසට ඒ කියන්නේ පොළොවේ පස බුරුල්නේ. අන්න ඒ වගේ දවසට ඒ තනකොළ ගහේ මුලින්ම මෙන්න මෙහෙම අල්ලලා මෙහෙම ගැලෙගුවම ඒ තනකොළ අයින් කරගන්න පුළුවන්. මේ නිකම්ම ගැලවිලා එනවා. අනිත් කාරණාව තමයි මේ අපිට අවශ්‍ය තනකොළ වර්ගයේ හිටෙගොම වෙන තනකොළ හැදෙනවා අඩුයි. ඒක නිසා අපිට වෙනම මේ කියන්නේ කාලයක් තනකොළ ගලවන්න වෙනම කාලයක් වැය වෙන්නේ නැහැ. අතරින් පතරින් ගහක් දෙකක් එහෙම මේ තනකොළ වැවුනොත් අපිට ගලවලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලට වෙන කාරණයක් තමයි නිතරම පෑගෙන පොළවක මේ තනකොළ හිටවන්න පුළුවන්ද කියන එක. ඇත්තටම ඉතින් එහෙම වගේ නිතරම පෑගෙන පොළවක මේ තනකොළ සාරවත් ලෙස විදියට හදාගන්න පුළුවන්. එහෙම පොළවක තමයි මේ තනකොළ හොඳින්ම වගා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි නිතරම පෑගෙනකොට මේ තනකොළ ගස් උස යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට කප්පාදු කිරීමක්වත් කරන්න ඕනේ නැහැ. ඒ ටිකේ ලස්සනට ඒ තනකොළ වැවෙනවා. හේවනක වගේ මේ තනකොළ හැදෙනවා නම් ටිකක් උස යන්න බලනවා. එතකොට අපිට නිතරම කප්පාදුවත් වැඩි. ඒත් ගොඩක් අවුව තියෙන තැන්වලත් මේ තනකොළ උස යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට හොඳ තද අවුව තියෙන මිදුලකට උනත් මේ තනකොළ ලස්සනට වවා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලටත් තනකොළ මේ කියන්නේ ඔයාලගේ ගාඩන් එක ලස්සන කරගන්න මේ විදිහට තනකොළ වවන්න ආසාවක් තිබුණා නම් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයාලට තව මොනවා හරි මගෙන් දෙයක් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න.
ඉතින් ඔයාලා මේ තනකොළ වගා කරන්න, ඒ කියන්නේ මුදලක් වේදම් කළ තනකොළ පිඩිලි ගේන්න ඉන්නවනම් ඒ අදහස අයින් කරගන්න. ඒ මුදලුනොත් ඔයාලට බලන්න තව මල් පැල ටිකක් අරගෙන ඔයාගේ මිදුල ලස්සන කරගන්න. ඉතින් ඒ සඳහා මුදලක් වේදම් කරන්නේ නැතුව මේ තනකොළ වගා කරලා තියෙන තැනකින් ටිකක් අරගෙන ඇවිල්ලා මේ විදිහට බෝ කරගන්න. මේ තනකොළ වල හරිම ඉතාමත් ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ඔයාට ඔයාගේ මිදුලේ අවශ්‍ය හරිය මාසයක් දෙකක් යනකොට සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට හදා ගන්න පුළුවන් මේ තනකොළ වලින්. ඉතින් අඩත්තුවත් හරිම පහසුයි. ඒ කියන්නේ හොඳ අවුව තියෙන තැනක නම් අපි කප්පාදු කරන්න ඕනෙම නැහැ. ඒ කියන්නේ තනකොළ උස යන්නේ නැති නිසා අපි හේවන තියෙන තැනක වගේ තනකොළ හිටවුවොත් තමයි අපිට කප්පාදු කරලා ටිකක් මහන්සියක් දරන්න වෙන්නේ. ඒ වගේම පෑගෙන තැනක උනත් මේ තනකොළ වගා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අද පුංචි වීඩියෝ එකක් අරගෙන ආවේ ඔයාලට. ඉතින් එහෙනම් ඔයාලා මෙන්න මේ තනකොළ වවලා ඔයාලගේ මිදුල ලස්සන කරගන්න ආසාවෙන් ඉන්නවනම් මම මේ දුන්න උපදෙසුත් අරගෙන මේ තනකොළ ලස්සනට වගා කරගන්න කියලා ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු